අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේ තියෙන ගොඩක් ගැඹුරු ඉගැන්වීමක් ගැන. චචක්ක සූත්‍රය කියලා කියන්නේ 6 ගැන. ඔව් ඒක ඇත්තටම අපේ අත්දැකීම් තේරුම් ගන්න හරිම වැදගත් සූත්‍රයක්. අපිට මේ ගැන හොඳ විස්තරාත්මක සාකච්ඡාවක් මූලාශ්‍ර විදියට ලැබිලා තියෙනවා. ඉතින් අද බලමු මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම්, දැනීම, විඳීම, ආශාව මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරියට හරි. ඒ වගේම අර සමහරුන්ට තියෙන ප්‍රශ්න තියෙනවනේ භාවනාව පටන් ගන්නෙ කොහොමද? අර හිතේ මැවෙන දේවල් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද වගේ ඒවටත් යම් අදහසක් ගන්න පුළුවන්ද කියලාත් බලමු. අනිවාර්යයෙන්ම මේ 6 තේරුම් ගත්තම ඇත්තටම අර ලෝකෙ දිහා බලන විදිහ වෙනස් වෙනවා. දැන් පළවෙනි එක ගමුකෝ ආධ්‍යාත්මික ආයතන 6. ආධ්‍යාත්මික ආයතන ඒ කියන්නේ ඇස, කන. ඔව් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේවා අපේ හිතනවා වගේ ස්ථිර දේවල් නෙවෙයි. ස්ථිර නෑ. එතකොට කොහොමද ඒක වෙන්නේ? මෙහෙමයි. දැන් බාහිර අරමුණක් තියෙනවනේ. ඒකත් එක්ක ගැටෙනකොට තමයි ආදාළ ඉන්ද්‍රිය, ඒ කියන්නේ අර දැනගැනීමේ හැකියාව. ඒක සක්‍රිය වෙන්නේ. සක්‍රිය වෙනවා. ඔව් උදාහරණයක් කිව්වොත් දැන් රූපයක් තියෙනවා නම් ඒකට ප්‍රතිචාර විදියට අර දැකීමේ ක්‍රියාවලිය එහෙම නැත්නම් ඇස කියන එක පටන් ගන්නවා. හරි. හැබැයි ටිකකින් සද්දයක් ඇහුනොත් අර දැකීම නතර වෙනවා. එතකොට ඇසීමේ ක්‍රියාවලිය ඒ කියන්නේ කන. ඒක සක්‍රිය වෙනවා. එකක් නැති වෙලා අනික එනවා වගේ. හරියටම හරි. හරියට එක ලයිට් එකක් නිවිලා අනිත් එක පත්තු වෙනවා වගේ. හරිම වේගවත්. ඉතින් ස්ථිර දකින්නෙක් නෑ, ස්ථිර හන්නෙක් නෑ. එතකොට අර බාහිර ආයතන 6ත් ඒ වගේමද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අර මනසට එන අරමුණු ධම්ම කියන්නේ? ඔව් ඒ ටිකත් ඒ වගේමයි. ඒ බාහිර අරමුණුත් ස්ථිර නෑ. ඒ වෙලාවට පහළ වෙන දේවල්. දැන් මෙතනදී තව වැදගත් දෙයක් තමයි අර ඇතුලේ ආයතනයක්. ඒ කියන්නේ ඇහ වගේ එකක් වැඩ කරන්න නම් ඒකට අදාළ බාහිර අරමුණක් තියෙන්නම ඕන. ඒ කියන්නේ රූපයක් නැතුව ඇහ වැඩ කරන්නේ නැහැ. බෑ රූපයක් නැතුව අර දැකීමේ ක්‍රියාවලිය පටන් ගන්න විදියක් නැහැ. ඒ දෙකේ ගැටීම අනිවාර්යයි. හරි. එතකොට දැන් මේ ඇතුලේ එකයි එළියේ එකයි. කියන්නේ ආධ්‍යාත්මික ආයතනයයි බාහිර අරමුණයි ගැටුණම. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න එතනදී තමයි විඥානය කියන එක හටගන්නේ. ඒ කියන්නේ අර දැනීම. දැනීම. ඔව් විඥාන 6ක් තියෙනවා. ඇහැයි රූපයයි නිසා ඇසේ දැනීම. ඒ කියන්නේ චක්කු විඥානය. කනයි සද්දේ නිසා කනේ දැනීම. ඒ කියන්නේ සෝත විඥානය. ඔය විදිහට. අර පාලියෙන් කියන්නේ චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාණයෙන් කියලා. හරියටම හරි. ඒක තමයි. ඒ කියන්නේ හේතුවක් තියෙන්න ඕනේ ඵලයක් හටගන්න. අර ආයතන දෙකේ ගැටීම කියන හේතුව නැත්නම් අදාළ විඥානය කියන ඵලය හටගන්නේ නැහැ. ඒ කියන්නේ දැනීමත් ස්ථිර නෑ එනම්. එකක් නැති වෙලා තමයි අනිත් දැනීම එන්නේ. අර කිව්වා වගේ. වේගෙන් මාරු වෙන බල්බ් වගේ. ඔව්. එක පාරකට එක විඥානයක් තමයි ප්‍රධාන වෙන්නේ. දැන් මේක අර සමහරු අහනවනේ හිතේ මේ වෙන චිත්‍ර සිතුවිලි ගැන. ඔව්. ඒකට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? අන්න ඒකත් මේකෙම කොටසක්. මනස කියන ආධ්‍යාත්මික ආයතනයට අරමුණු වෙනෝනේ. ඒවට කියන්නේ ධම්ම කියලා. හරි. ඒ ධම්ම නිසා මනෝවිඤ්ඤාණය හටගන්නවා. ඉතින් මේ සිතුවිලි චිත්‍ර කියන්නේත් අනිත් දැනීම් වගේම තමයි හටගන්නවා නැති වෙනවා. එතකොට ඒක අල්ලගෙන ඉන්න දෙයක් නෙමෙයි කියලා තේරුම් ගියාම. ඔව් අන්න එතකොට ඒවයි එල්ලිලා දුක් විඳින එක නිකම්ම අඩු වෙනවා. මොකද ඒකත් අනිත්‍යයි කියලා දකින්නෝනේ. හරි. දැන් එතකොට අපිට තියෙනවා ආධ්‍යාත්මික ආයතනය, බාහිර අරමුණ, ඊට පස්සේ විඥානය. මේ තුනම එකතු වෙනවා කියවනේ. ඒකට මොකද්ද කියන්නේ? අන්නේ තුනේ එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. පාලියෙන් කියනවා තින්නම් සංගතිය ස්පර්ශ. තින්නම් සංගතිය ස්පර්ශ. ඔව්. අත්දැකීමක් සම්පූර්ණ වෙන්න නම් මේ තුනේ එකතුව. ඒ කියන්නේ ස්පර්ශය තියෙන්නම ඕන. ඒ කියන්නේ ගැටීම. ඔව්. ඒ ගැටීම. මේ ස්පර්ශයත් අනිත් ඒවා වගේම තමයි මොහොතින් මොහොත ඉපදිලා නැති වෙලා යනවා. අන්න ඒ ස්පර්ශ වෙන මොහොත තමයි හරියටම අත්දැකීම සිද්ධ වෙන තැන. ඒක සිහියෙන් දකින්න එක තමයි එතකොට අර වර්තමාන මොහොතේ ඉන්නවා කියන්නේ. ඊකට ලොකු උදව්වක් වෙනවා. ඔව්. ස්පර්ශය කියන තැන සිහියෙන් ඉන්න පුළුවන් නම්. හොඳයි. එතකොට ස්පර්ශයෙන් පස්සේ මොකද වෙන්නේ? ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. විඳීම. පස්සපච්චා වේදනා කියලා කියන්නේ ඒකයි. වේදනා 6ක්. ඔව්. ඒ ස්පර්ශයට අදාළව සැප දුක හෝ අර මදහත් එක. උපේක්ෂා කියන්නේ. උපේක්ෂා. ඔව්. ඒ තුනෙන් එකක් හටගන්නවා. දැන් රස කෑමක් කෑවොත්
එන ස්පර්ශය නිසා සැප වේදනාවක් එනවා. කටුක අත්දැකීමක් නම් දුක් වේදනාවක්. එතකොට මේ වේදනාවත් අනිත්‍යයි නේද? අනිවාර්යයෙන්ම. ඒක තමයි ගොඩක් අය අමතක කරන දේ. සැප වේදනාවත් හැමදාම තියෙන්නේ නැහැ. දුක් වේදනාවත් හැමදාම තියෙන්නේ නැහැ. මේක තේරුම් ගත්තම අර දුකෙන් මිදෙන්න දඟලනවා වගේම සැපපස්සේ උමතුලෙන් වගේ අනේක ටිකක් අඩු වෙනවා. මොකද මේ සැප වේදනාවත් විනාශ වෙනවා නැති වෙලා යනවා කියලා දකිනවා. අන්න එතනදී තමයි එහෙනම් අර ආශාව තණ්හා වෙන්නේ. හරියටම හරි. ඊළඟ එක තමයි තණ්හා 6. වේදනාපච්චය තණ්හා. වේදනාව නිසා විශේෂයෙන්ම අර සැප වේදනාව නිසා ඒක ආයෙත් ඕන කියලා ආශාවක් තණ්හාවක් හටගන්නවා. ඒක හරියට රසකෑමක් ගැන ඇහුණා දැක්කත් ආසාවක් එනවා වගේ. ඔව් ඒකම තමයි. දැන් බලන්නකෝ අර වෙළඳ දැන්වීම වලින් කරන්නේ. ඔව්. ඒගොල්ලෝ අපේ ඇහැට කනට ප්‍රිය දේවල් දෙනවා. ඒ කියන්නේ ප්‍රිය අරමුණු. එතකොට සැප වේදනාවක් හිතේම අවනවා. ඊට පස්සේ අර බඩුවට හරි සේවාවට හරි ආසාවක් තණ්හාවක් ඇති කරනවා. ඒක ඇත්ත. හරියට අර ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් ආවම ඔව් බලන්නම හිතෙනවනේ. ඒකත් ඒ වගේ එකක්ද? ඒකත් කුතුහලයත් එක්කෙන තණ්හාවක් තමයි. මේ තණ්හාව නිසා තමයි අපි එක්කෝ අතීතේ විඳ සැප මතක් කර කර ඉන්නේ නැත්නම් අනාගතේ ලැබෙයි කියලා හිතන සැප ගැන හීනමවන්නේ. එතකොට මේ ඔක්කොම දිහා බැලුවම මේ 6 දිහා බැලුවම පේන්නේ අපේ මුළු අත්දැකීමම කියන්නේ එකකට එකක් සම්බන්ධ වෙච්ච හරිම වේගින් හටගෙනමින් නැති වෙමින් යන ක්‍රියාවලියක් කියලානේ. ඔව්. එතන ස්ථිර මම කෙනෙක්වත් ස්ථිර ලෝකයක්වත් ඇත්තකම නෑ වගේ. හරියටම හරි. අන්න ඒ දැක්ම. ඒකට කියන්නේ සම්මා දිට්ඨිය කියලා. අන්න ඒක තමයි භාවනාවකට උනත් හරිම පදනම වෙන්නේ. මේ හැමදේම හටගෙන නැති වෙන හැටි දකිනකොට අර මනසේන චිත්‍රවලට, සිතුවිලි වලට ඕනවට වඩා බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙනවා. එතකොට අර වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියන එකත් මේකමද? ඇත්තට මේක තමයි. මේ හරිම වේගවත් අනිත්‍ය ක්‍රියාවලිය. ඒක සිහියෙන් බලාගෙන ඉන්න එක. වෙන දෙයක් නෙවෙයි. එනොන් සාරාංශයක් විදිහට ගත්තොත් මේ 6 අපිට කියලා දෙන්නේ අපේ මුළු අත්දැකීමම ඒ කියන්නේ ඉන්ද්‍රියන් අරමුණු දැනීම ගැටීම විඳීම ආශාව මේ ඔක්කොම එකිනෙකට බැඳිලා මොහොතින් මොහොත හැදි හැදි නැති වෙවි යන දාමයක් කියන එක. ඔව් ඒක තමයි මූලික අදහස. එසේනම් අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න දැටතුරු කරමු නේද? හොඳයි. දැන් මේ අත්දැකීමේ හැම කොටසක්ම ඇහැ, රූපය, දැනීම, ගැටීම, බිඳීම, ආශාව මේ ඔක්කොම මෙහෙම එකිනෙක මත යැපෙන නිතරම වෙනස් වෙන හටගැනීමින් නැති වෙන දේවල් නම්. ඔව් ප්‍රශ්නය.